සාදරයෙන් පිළිගන්නවා අදත් අභිරහස් ගවේෂණයට කැමති ඔබ සියලු දෙනාවම. තනිකම ජීවිතයට කොච්චර බලපෑමක් කරනවද? මිනිහෙක් පොඩි කාලේ ඉඳලම තනිකමෙන් ජීවත් වුණොත් ප්‍රතිඵලය මොන වගේ වේවිද? අද අපි කතා කරමු ඒ වගේ කෙනෙක් සීරියල් කිලර් කෙනෙක් වුණ විදිහ ගැන. ධනවත් මියසාකි පවුලට 1962 දී ටෝකියෝවේදී සුටෝමු මියසාකි කියලා දරුවෙක් ඉපදෙනවා. මෙයා උපතින්ම තරමක් විකෘති වෙලා තමයි ඉපදිලා තියෙන්නේ. මේ නිසා මෙයා ඉස්කෝලේදී කොන් වෙලා තමයි ඉඳලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි. ගෙදරදිවත් මෙයාට ආදරය කරන්න තමන්ගේ අම්මා තාත්තවත් මෙයා ළඟ හිටියේ නැහැ. එයා ළඟ හිටියේ එයාගේ සීයා විතරයි. හැබැයි අවාසනාවකට මෙයාගේ සීයාත් මිය යනවා. එතෙන් පටන් සුටෝමු ගොඩක් වෙනස් වෙන්න පටන් ගන්නවා. මෙයා සීයා මෙරිලා දවස් කීපයකින් සීයගේ අලු ඇරගෙන බොනවා. ඒ ගැන අහුවම මෙයා කියලා තියෙන්නේ එහෙම අලු බිව්ව නිසා සීයා මගේ ඇඟ ඇතුලේ හැමදාම ජීවත් වේවි කියලා. සීයගේ මරණයෙන් පස්සේ මෙයා ජීවත් වුණේ ඔටකු කියලා හඳුන්වපු පොඩි කාමරයක. මෙයාගේ ජීවිතේම උනේ ෆිල්ම්ස්, ඇනිමේ වගේ දේවල්. 5000කට වැඩි වීඩියෝ පට මේ කාමරේ තිබිලා තියෙනවා. ස්ලෑෂර් ෆිල්ම්ස්, කාමුක දර්ශන, ඇනිමේ සහ ඇත්තම මිනිමැරුම් වීඩියෝ මේ අතර තිබිලා තියෙනවා. ඉතින් මෙයාගේ ජීවිතේම උනේ ටීවී එක. ලෝකෙ දැක්කේ ටීවී එකෙන්. 1988 සහ 1989 අතර කාලයේ අවුරුදු 4ත් 8ත් අතර වූ මාරි කොනෝ, මසාමි යොජිසාවා, එරිකා නන්බාහා, අයිකෝ නොමෝටෝ කියන දැරිවියන් 4 දෙනා අතුරුදහන් වෙනවා. මේ ගැන විමර්ශන කරත් අපරාධකරු සොයා ගැනීමට නොහැකි විය. 1989 ජූලිවල කාන්තාවක් පැහැර ගන්න හදද්දී ඒක දැකපු කෙනෙක් මියසාකිව අල්ල ගන්නවා. ඔහුගේ පාපෝච්චාරණයෙන් පසු සෝදිසි කිරීම්වලදී අතුරුදහන් වූ දැරිවියන් 4 දෙනාට අයිති වූ එක දේවල් මියසාකිගේ ඔටකු කාමරේ තිබිලා හම්බෙනවා. මොහු පාපෝච්චාරණය කරන වෙලාවෙවත් කිසිම දුකක් හෝ බියක් පෙන්눔 කරලා නැහැ. මෙයා කියලා තියෙන්නේ එයාගේ ඇඟ ඇතුලේ හිටපු රැට්මෑන් කියන කෙනා තමා මේවා කරන්න කියලා තියෙන්නේ. ඒ අපරාධ නොකළොත් ඔහුට ජීවත් වීමට නොදෙන බවට රැට්මෑන් විසින් මියසාකිට තර්ජනය කරා කියලා තමා මියසාකි කියන්නේ. මේක හේතුවක් කරගෙන නීතිඥයින් ඔහුට මානසික ආබාධයක් ඇති බවට තර්ක කරේය. ඒත් ඒවා ප්‍රතික්ෂේප කරමින් ඔහුට මරණ දණ්ඩනය හිමි වෙනවා. 2008 ජූනි 17 දී මියසාකිව එල්ලලා මරනවා. ඔහුගේ කතාව මුළු ජපානයටම කැලලක් ඇති කරේය. දෙමව්පියන් තම දරුවන් ගැන බය විය. ඇනිමේ සහ ත්‍රාසජනක චිත්‍රපට ළමයින්ගේ මුල විකෘති කරන බවට ඇතමුන් තර්ක කරන්න පටන් ගත්තා. කුඩා කාලයේ ඉඳලා තනිකම විදපු කෙනෙක් චිත්‍රපටවලින් ලෝකය දකලා තනිකම මකා ගන්න තමන්ගේම හිතේ තවත් කෙනෙක් මවාගෙන. අර තමන් දැකපු සිනමා ලෝකයට අනුව ඒ හිත ඇතුලේ ඉන්න චරිතය මවාගෙන ඔහුගේ කියමට අපරාධකරුවෙක් වුණු බවට මනෝවෛද්‍යවරුන් පැවසුවේය. ඉතින් ඔයා හිතන්නේ මේක තනිකමේ ප්‍රතිඵලයක්ද? එහෙමත් නැත්නම් ඇත්තටම යාගේ හිත ඇතුලේ කවුරු හරි කෙනෙක් හිටියද? ඒ ගැන පහලින් කමෙන්ට් කරන්න යන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙන තුරු සමුගන්නවා. වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.